සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ ලැබුවා අලුත් අවුරුද්දේදී ඔයාලගේ හැම හීනයක්ම හැබෑ වෙලා සතුටින්ම ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Hello guys, welcome back to my YouTube channel. Hope you are doing well. ඉතින් අද වීඩියෝ එක තමයි ජනවාරි 1 වෙනිදා 2026 කොහොමද අපි අවුරුද්දේ පළවෙනි දවස හරිම සතුටින් සැමරුවේ පටන් ගත්තේ කියලා. ඉතින් මං හිතනවා ඔයාලා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලාවි කියලා. කිරි උතුරවන නැකත තිබුණේ 6:24ටනේ. ඉතින් අපිට කිරි උතුරන විදියක් නැහැ හොස්ටල් එකේ. හැබැයි අපි උදේම නැගිටලා උදේම කියන්නේ 6ට තමයි ඇහැරුනේ. ඊට පස්සේ ටක් ගාලා මොන හොදගෙන ඇවිල්ලා මේ පහන් දෙක පත්තු කරා. ඊට පස්සේ අපි හඳුන් කූරුත් පත්තු කරලා ආශිර්වාද ගත්තා. අලුත් අවුරුද්දේ අපේ ජීවිතවලට සතුට සෞභාග්‍ය එන්න ඕනි කියලා. ඉතින් ඒ විදිහට ඔයාලත් ඔයාලගේ විදිහකට අලුත් අවුරුද්ද පටන් ගන්න ඇති නේද? ඊට පස්සේ ඔන්න ඉතින් නාගෙන ඇවිල්ලා මම ලෑස්ති වෙන්නේ බුද්ධ පූජාව හදන්න. මම කලින් දවසේ සමහන් එතකොට ෆ්‍රෙෂ් මිල්ක් එකක් ඒ වගේ දේවල් බුද්ධ පූජාවට තියන්න ලෑස්ති කරගෙනයි තිබුණේ. ඉතින් ඔන්න අපි ටික ලෑස්ති වෙනවා බුද්ධ පූජාව පූජා කරන්න අලුත් අවුරුද්දේදී. ඉතින් මේක ඇත්තටම හරි සතුටෙන් කරපු වැඩක්. ඊයේ දවසේ මේ හැමදේම එක්ක හරිම සතුටින් ගෙවුණා. මං හිතනවා 2026 අවුරුද්දේ ආරම්භය හරි ලස්සනයි කියලා. ඔයාලටත් ඔයාලගේ අවුරුද්ද පටන් ගත්ත විදිහ මේ වීඩියෝ එක බලද්දී සමහර විට මතක් වෙයි. හැබැයි මේක තමයි මං ගෙදරින් පිට ඉන්න පළවෙනිම අවුරුද්ද. නැත්තම් හැමදාම ජනවාරි 1 වෙනිදාට ගෙදර ඉඳන්නේ සමරන්නේ. එතකොට අම්මා කිරි උතරවනවා, කිරිබත් හදනවා. අද ඒ මොකුත් නෑ. හැබැයි මට පුළුවන් විදියට සතුට හිතන විදිහ මේ අලුත් අවුරුද්ද පටන් ගත්තා. අපිකවත් තියන්නේ මොකද නැත්තම්? අවිල සෝදුනේ නේද? ඔව් ඒක සෝදුනේ. ඉඳනෝ ඉඳන්නේ. මම මේක අරගෙන යනවා. ආ? ඉතින් සාදු කියමුද? ඇවිල්ලා කෝපේ ඉන්නේ පූජාවට. ඊට පස්සේ ඉතින් අපි හැමෝම බුද්ධ පූජාව පූජා කරලා වඳින්නයි යන්නේ. ඉතින් මේ පූජාව මම ඉතින් දකිද්දිත් හරිම සතුටුයි. අපිට පුළුවන් විදිහට අපි ජනවාරි 1 වෙනිදා වෙන මේ විදිහට බුදුහාමුදුරුවන්ට පූජා කරලා වැඳලා පින් අනුමෝදන් කරගත්තා.
ඒක වෙන්න ඇති දෙයක් කලෝ කවදාවත්. ඊට පස්සේ ඉතින් රූම් එකට ඇවිල්ලා මෙතන තියෙන මෑණියන්ගේ පිළිමයට තලතෙල් දාලා අලුත් අවුරුද්දේ පහන පත්තු කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකටත් සාදු කියලා ඔයාලත් පිංගර ගන්නකෝ. හිතින් උනත් සිතුවිල්ලකිනුත් අපිට පිංගර ගන්න පුළුවන්. ඔන්න අපේ අය අතාලේ කරන විදිහ. ඊට පස්සේ ඉතින් ටී එකකුත් හදාගෙන මම ලෑස්ති වුණේ මගේ පොලිටිකල් සයන්ස් වලට අදාළව අපේ වෙල්කම් ඩේ එකේදී ප්‍රදීප් සර් අපිට දුන්නා මේ පොත කියවන්න. මොකද වෙල්කම් ඩේ එකත් ඉවර වෙලා ගොඩක් කල් දැන් සෙකන්ඩ් ඉයර් එකේ සෙකන්ඩ් සෙමස්ටර් එකට ඇවිල්ලත් මට මේ පොත කියවන්න බැරි වුණා. ඉතින් මං පටන් ගත්තා මේ පොත අලුත් අවුරුද්ද දවසේම කියවන්න. මේ පොතේ තියෙන්නේ කොහොමද ලංකාවේ දේශපාලන පක්ෂ ක්‍රමය හැදුනේ, පක්ෂ ක්‍රමයට පදනම වැටුනේ, නිදහසින් පස්සේ කොහොමද ලංකාව ඇතුලේ දේශපාලනයේ බලය කණ්ඩායම් වලට මාරුනේ. ඉතින් මේ දේවල් එතන ටිකක් අවුව වැඩි වුණ නිසා මම මෙතනට ආවා. බලන්නකෝ මේ කැන්ඩල් එක මම ගත්තේ හැපි කැන්ඩල්ස් කියන පේජ් එකේ. පේජ් එකේ ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඊට පස්සේ මම තියා පහලට මෙන්න මේ බීම් එක ගේනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහට ලෑස්ති කරන් ආසම විදිහකට පොඩි කෑමක් කන්නයි යන්නේ. ඉතින් තමන් ඉන්න තැන කොහේ වුණත් තමන් ආස විදිහට තියෙන දේවල් වලින් පුළුවන් විදිහට ජීවත් වෙන්න. මං ආසාවෙන් ඉඳපු ජීවිතේම මේක නොවුනත් මං මේ ගත කරන හොස්ටල් ජීවිතේ මං ආස විදිහට ඉන්න මොනවම හරි හේතුවක් හදා ගන්නවා. ඉතින් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් ගෙනල්ලා එහෙමත් නැත්නම් මොන හරි පින්ටරස්ට් එකෙන් හරි ගතපු ලස්සන ඉමේජ් ටිකක් print out අරගෙන තමන්ගේ මේසේ ගාව රූම් එක ලස්සන කරගන්න ඒ විදිහට හදාගෙන මොනම හරි විදියකින් තමන් ඉන්න තැන තමන්ට කම්ෆර්ටබල් විදියට ජීවත් වෙන්නයි ඕනේ. හැබැයි ඒ ජීවත් වෙන්න මහ ලොකුට සල්ලි ඕනේ නැහැ කියලා මම නම් හිතන්නේ. ඉතින් අපිත් ඉන්නේ හොස්ටල් එකේ, මමත් ඉන්නේ හොස්ටල් එකේ. අපි ගොඩක් අය ඉන්නවා සපහසුකම් අඩුයි. හැබැයි මං ඉන්න තැන මං ආස විදියට තියාගන්න මම ඉතින් try කරනවා. මේ හදන්නේ සෑන්ඩ්විච් එකක්. උදේටයි දවල්ටයි දෙකටම. ඉතින් බලන් ඉන්නකෝ කොහොමද මං ආස විදියට මේ දවසේ ගත කරන්න කියලා. අනිත් විශේෂම දේ මේ වෙලාවේ ඉන්නේ මම විතරයි. අනිත් යාළුවෝ දෙන්නම ලෙක්චර්ස් ගිහින් ඉතින් මං මෙන්න මේ විදියට මේසිකුත් එළියට අරගෙන ටිකක් නිදහසේ මොන හරි කන ගමන් පොතක් කියවන්න තමයි හිතන් ඉන්නේ. බලමුකෝ මේ දේවල් කොහොමද වෙන්නේ කියලා.
දැන් සේරම ලෑස්ති. එහෙනම් සැන්ඩ්විච් කටක් කමුද? මේ විදිහට මං මෙතනට ෆිල්ටර් එකක් දැම්මේ මං මෙතනදී තනියම මේ විදිහට ගත වෙන ජීවිතේ මට දැනුනේ හරියට මොනෝලෝකයක් වගේ. ඉතින් ඒ මොනෝලෝකය ඔයාලටත් දැනෙන්න ඕන නිසායි මේ විදිහේ ෆිල්ටර් එකක් මම යූස් කරලා තියෙන්නේ. ටිකක් හවස් වෙන්න මෙන්න මේ පැල දෙකට මම වතුර දැම්මා. මේ පැල දෙක මම ගෙදරින් ගෙනාවේ. මට ඕනේ වුණා හොස්ටල් රූම් එක ලස්සනට තියාගන්න මොනවා හරි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් දෙකක්. ඉතින් ස්පෙෂලි ඇලෝවෙරා කියලා කියන්නේ හොඳ ප්ලාන්ට් එකක්නේ. ගුණ ගොඩාක් තියෙන. ඒ වගේම මම අහලා තියෙනවා ඒකට නෙගටිව් ඉෆෙක්ට්ස් ඇට්‍රැක්ට් වෙනවා කියලා. ඊට පස්සේ තව ටිකක් හවස් වෙන්න මල් හදන්න තමයි පටන් ගත්තේ. බලන්නකෝ මං හදපු මල් එක කොහොමද කියලා. අදට ගිහින් එන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි.